මිනාසන් කොන්නිචිවා. අද මම ඔයාලට තවත් ලස්සන ව්ලොග් එකක් අරන් ආවා. එහෙනම් මේ ව්ලොග් එක මුලින් ඉඳලා අවසාන වෙනකම් බලන්න. අද මම මේ උදෙන්ම ලෑස්ති වෙන්නේ. අද අපේ ඉස්කෝලේ සෙන්සලා අපි හැමෝම සකුරාමල් බලන්න එක්කන් යනවා. ඉතින් මට හිතුණා ලස්සනට ලෑස්ති වෙලා යන්න ඕනි කියලා. මොකද ලස්සන ෆොටෝස් ගන්න ඕනි, වීඩියෝස් ගන්න ඕනි. යාළුවොත් එක්ක යාළුවෝ ටිකත් හම්බුනේ කාලෙකින්. මොකද අපිට මාසයක් ඉස්කෝලේ නිවාඩු දීලා තිබ්බේ. මම දැන් මේ පල්ලෙහාට යන ගමන් ඉන්නේ. අපි හරිම ආසාවෙන් බලන් හිටියේ මේ දවස් එනකම්. මොකද යාළුවෝ හැමෝමත් එකතු වෙනවා මේ වගේ දවසක්. මොකද කාලෙකට පස්සේනේ තියෙන්නේ. මේ මගේ නේපාල් යාළුවෙක්. මට යාවත් හම්බුණා ඉස්කෝලේට යද්දි. මම දැන් මේ ඉන්නේ මගේ ක්ලාස් රූම් එකේ. අපිට බීම් බෝතල් හම්බුණා ඉස්කෝලේ. මේ තියෙන්නේ අපි දැන් කෝයෙන් එකට යන ගමන් ඉන්නේ සකුරාමල් බලන්න. ඒ යන පාරේ තිබ්බ මේ සකුරා ගස් ටික තමයි ඔය තියෙන්නේ. ලස්සනට මල් හැදිලා හරිම ලස්සනයි. මේ ඉන්නේ මගේ යාළුවා. එයාට චුට්ටක් පිස්සු. අපි දැන් මේ යන ගමන් ඉන්නේ හැමෝම එක්ක. මම ලස්සන වීඩියෝ ක්ලිප් එකක් ගත්තා මෙතන මගේ යාළුවෙක්ට කියලා. හරිම ලස්සනයි. මුළු කෝයෙන් එකේම සකුරා ගස් හැදිලා. මෙතන තියෙන සකුරා ගස් ටික ඒ මල් සුදු පාටයි. මම කලින් බ්ලොග් එකක් කරලා දැම්මා වලට එතන මල් රෝස පාටයි. මේ මල් ටික සුදු පාටයි. මෙතන තියෙන ඔක්කොම මල් වගේ මේ සුදු පාට ඒවා තිබ්බේ. හැමෝම හැම රටකම ළමයි මෙතන හිටියා. මොකද අපේ ඉස්කෝලේ ගොඩක් රටවල ළමයි ඉන්නවා. අද දවසේ ගොඩාක් වැස්සා ඒ වගේම. මම අද උදේ මේ බලන්න ගිහලා තමයි මම මේ හවස වීඩියෝ එක දාන්නේ. මේ වැස්සෙම තමයි මේ වීඩියෝස් ගත්තේ. ඔය තියෙන සකුරා සුදු මල. සකුරා ප්‍රභේද වර්ග ගොඩක් තියෙන නිසා අද මම ගිහපු මේ කෝයෙන් එකේ මල් සුදු පාට මල තිබ්බේ. සකුරා මල් පිපෙන කාලේ ජපන් ජාතිකයන් එකතු වෙනවනේ. එතකොට ඒකට කියන්නේ හනමි කියලා. හරිම ලස්සනයි. යාළුවොත් ඔතන ඉන්නවා හැමෝම. ලස්සනට අපි ෆොටෝස් ගත්තා. ඒ අතරතුර මම චූටි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. ඔයාලට පෙන්වන්නම ඕනේ නිසා. මොකද S2කින් දකින්න බැරුව ඉන්නවනේ ගොඩක් අය. ඔයාලත් මෙහෙට කවදා හරි ආවට පස්සේ බලන්න පුළුවන්. හරිම ලස්සනයි මේ මල. ගහ පුරාවට මල් හැදෙනවා මේකේ. මං කලින් ගියපු එකේ රෝස පාට මල්නේ තිබුණේ. ඒ කෝයෙන් එකේ. මෙතන තියෙන ලස්සන සුදු පාට මලක්. හරිම ලස්සනයි. මේ ළමයි ගොඩාක් ඉන්නවා. ගොඩාක් පිට රටවල් වල අයත් තව ඇවිල්ලා හිටියා. ජපන් ජාතිකයන්ට අමතරව මේ මල් බලන්න. අපේ ඉස්කෝලේ ළමයිනුත් ගොඩක් හිටියා අද දවසේ. එයාලා දන්නවා මම වීඩියෝ කරනවා කියලා. ආයිතින් සකුරා මල් බලන්න වෙන්නේ ලබන අවුරුද්දේ තමයි. මේ සීසන් එක ඉවරුණාට පස්සේ. මේ තියෙන සකුරා මලක් ඔයාලට හොඳටම පේනවා තියෙන මල ලස්සනයි ඒක. අපි දැන් මේ ගෙදර යන ගමන්. ගෙදර කියන්නේ ඉස්කෝලේට යන ගමන්. මොකද දැන් සකුරා මල් බලලා ඉවරයි. දැන් ළමයි හැමෝමයි සෙන්සෙලයි. සෙන්සෙ කියන්නේ ටීචර්ට. ජපන් භාෂාවෙන් සෙන්සෙ කියලා කියන්නේ ටීචර්ට. දැන් මේ රේන් කෝට් දාගෙන ඉස්කෝලේට ඇවිල්ලා දැන් මේ යන්න හදන්නේ ගෙදර. එහෙනම් තවත් දවසක අපි ලස්සන vlog එකකින් හම්බ වෙමු. එතකන් ඔයාලා පරිස්සමෙන් ඉන්න. මගේ YouTube channel එක subscribe කරන්න. ඔයාලට ආදරේ. sayonara.